ආයුබෝවන් අද අපි ඔයාලා එක්කන් යන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධ සම්ප්‍රදායේ අතිපූජනීය අටමස්ථාන 8ක සෞන්දර්ය හා ඉතිහාසය විඳින්නයි. ශ්‍රී මහා බෝධිය මිනිස් අතකින් සිට වූ ලෝකයේ පැරණිම වෘක්ෂය ලෙස ශ්‍රී මහා බෝධිය හැඳින්වේ. ක්‍රිස්තු පූර්ව 288 දී සිටුවන ලද මෙම බෝධිය ඉන්දියාවේ බුද්ධ ගයාවේ ඇති මව් බෝධියේ දකුණු අංකුර පැලයකි. ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා තෙරණියයි. ඒ දේවානම්පියතිස්ස රජුගේ කාලයේදීය. ශ්‍රී මහා බෝධිය වැඩමවීමත් සමග සිදු වූ වැදගත් සිදුවීමක් වූයේ ලාංකික භික්ෂුණී ශාසනය ආරම්භ වීමයි. වර්තමානයේ අනුරාධපුර උඩමළුවේ වැඩ සිටින ශ්‍රී මහා බෝධිය බෞද්ධාගමේ ප්‍රධාන සංකේතයකි. රුවන්වැලි සෑය බෞද්ධ සංස්කෘතිය තුළ උතුම් වූ වස්තුවක් ලෙස සැලකෙන රුවන්වැලි සෑය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. ඒ දේවානම්පියතිස්ස රජතුමා රුවන්මළුව නම් බිමේ තැබූ ශිලා ස්තම්භකයට ගෞරව කිරීමක් ලෙසයි. මෙහි විෂ්කම්භය අඩි 370ක් පමණ වේ. රනින් කළ බෝරුකක් හා ඒ සෙවණේ වැඩ සිටින බුදු රූපයක් තැන්පත් කර ඇති රුවන්වැලි සෑය ධාතු ගර්භය ගල් පුවරු 6කින් සමන්විත වේ. මෙහි වැඩ කටයුතු දුටුගැමුණු රජුගේ කාලයේ අවසන් කිරීමට හැකි වී නැත. ථූපාරාමය අනුරාධපුරයේ මුලින්ම ඉදිකළ ස්තූපය වන ථූපාරාමය කරවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. බුදුන් වහන්සේගේ දකුණු අකුධාතුව මෙහි තැන්පත් කර ඇත. ඉදිකළ කාලයේ ථූපාරාමය ධාන්‍ය ගොඩක හැඩයෙන් යුතු විය. නමුත් 1864 දී කළ ප්‍රතිසංස්කරණ වලින් පසු මෙහි හැඩය වෙනස් විය. අද වන විට මෙය ඝණ්ඨාකාර හැඩයෙන් දිස්වේ. ලෝවා මහාපාය මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි දේවානම්පියතිස්ස රජු විසින් මහමෙවුනා උයනේ පොහොයගයක් කරවන ලදී. පසුව දුටුගැමුණු මහරජතුමා මෙම ස්ථානයේ මහල් 9කින් යුතු ප්‍රාසාදයක් කරවා සංඝයාට පූජා කරන ලදී. එය ලෝවා මහාපාය ලෙසින් හැඳින්වේ. පසුව මෙය පරාක්‍රමබාහු රජතුමා ප්‍රතිසංස්කරණය කර තිබේ. අද දක්නට ලැබෙන ලෝවා මහාපාය ගල් කණු 1600ක් ඇත. මෙයට ලෝවා මහාපාය ලෙසින් නම් ලැබී ඇත්තේ මෙහි වහලය තඹලෝහයෙන් නිම කර ඇති නිසයි. අභයගිරිය අභයගිරිය කරවා ඇත්තේ වළගම්බා රජතුමා විසිනි. පසුව රජු විසින් මෙය තිස්ස හිමියන්ට පූජා කරන ලදී. ලංකා ඉතිහාසයේ ප්‍රථම පුද්ගලික ආරාම පූජාව ලෙස මෙය දැක්විය හැක. අටමස්ථාන අතරින් උසින් දෙවන තැන අභයගිරි වෙහෙරට ලැබෙන්නේ එය අඩි 370ක උසින් යුතු නිසයි. ජේතවනාරාමය ජෝතිය නම් භූමියේ ඉදිකර ඇති ජේතවනාරාමය කරවා ඇත්තේ මහසෙන් රජු විසිනි. ගඩොලින් කරන ලද නටබුන් අතරින් දැනට ලෝකයේ ඉතිරි වී ඇති උසම පූජනීය වස්තුව මෙය වේ. ඉදිකළ කාලයේ උස අඩි 400කින් යුතු වේ. මෙහි වර්තමාන උස අඩි 237කි. මිරිස වැටිය මිරිස වැටිය කරවන ලද්දේ දුටුගැමුණු රජතුමා විසිනි. වංශ කතාවලට අනුව රජු මෙය කරවා ඇත්තේ රජු විසින් ආහාරයක් ගැනීමට පෙර භික්ෂුන් වහන්සේලාට පූජා කිරීමට නොහැකි වූ නිසා එයට දඬුවමක් ලෙසයි. වරින් වරට සිදු ඉන්දියානු ආක්‍රමණ නිසා මෙය බොහෝ දුරට විනාශ වුවත් නැවත ප්‍රතිසංස්කරණය කර ඇත. මිරිස වැටිය රියන් 80ක් දක්වා උස් කරන ලද්දේ පරාක්‍රමබාහු රජතුමා විසිනි. ලංකාරාමය කරවා ඇත්තේ වළගම්බා රජු විසිනි. වංශ කතාවලට අනුව රජු මෙය කරවා ඇත්තේ තමන්ගේ බිසව වන සෝමාදේවිය වෙනුවෙනි. ආමලාකාර හැඩයෙන් යුතු මෙය සෝමාරාමය යනුවෙන්ද හැඳින්වේ.